සුපුරුදු පරිදි හැමෝම ඉතා ආදරෙන් පිළිගන්නවා බයිස්කෝප් හල YouTube channel එක වෙත. හැමදාම වගේ අදත් අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවිත් තියෙන්නේ 2025 වර්ෂයේ නිකුත් වුණු සුපිරිම කුතුහලය සහ ත්‍රාසය දනවන JSK. එහෙමත් නැත්නම් ජානකී vs State of Kerala කියන මලයාලම් ෆිල්ම් එක. මේ ෆිල්ම් එක thriller action කැටගරියට අයත් වෙන ෆිල්ම් එක පුරාවටම කුතුහලයේ තියෙන ෆිල්ම් එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එකට. ඉතින් ඊට මත්තෙන් අපි ඔයාලගෙන් ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා අපිව subscribe කරගෙන යන්න කියලා. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව දිවෙන්නේ ප්‍රධාන චරිත දෙකක් වටා. ඒ නීතිඥ ඩේවිඩ් අබෙල් සහ අතවරට ලක් වූ තරුණ ගැහැණු ළමයෙකුට සිදුවෙන සමාජ අසාධාරණය සහ ඇයද නොදැනී ඇයව අතවරට ලක් වූ අභිරහස් පුද්ගලයා සෙවීම පිළිබඳවයි. මේ ඩේවිඩ් කියන නීතිඥයා කියන්නේ කේරළයේ ඉතා ප්‍රසිද්ධ ඒ වගේම තමන් බාර ගන්නා කිසිදු නඩුවක් පරාජයෙන් තොරව ජය ගන්නා දක්ෂම නීතිඥයෙක්. මේ ෆිල්ම් එක පටන් ගන්නේ කන්‍යා සොයුරියක් අපසාරයට ලක් කිරීමේ චෝදනාවකට ෆ්‍රැන්සිස් කියන කතෝලික පූජකවරයෙකුට එරෙහිව අධිකරණ භූමියක පැවැත්වෙන නඩු විභාගයකට විරුද්ධව විශාල පිරිසක් උද්ඝෝෂණය කිරීමෙන් මේ ෆ්‍රැන්සිස් කියන පියතුමාට විරුද්ධව නඩුව වෙනුවෙන් සහභාගී වන්නේ නීතිඥ ඩේවිඩ්. ඔහුට උසාවි භූමියට ඇතුල් වීමට විරෝධතාකරුවන් ඉඩ නොදෙන්නේ මේ පියතුමාට විරුද්ධව ඩේවිඩ් කියන දක්ෂ නීතිඥයා සහභාගී වෙනවා කියන්නෙම ඔහුට සිපිරිගේට යෑමට සිදුවන බව දන්නා නිසාවෙනි. ඉතින් මේ විරෝධතාවය අතරතුර එක් මහලු පුද්ගලයෙකු බිම ඇද වැටි මරණයට පත්වන්නේ තවත් එක් තරුණ පොලිස් නිලධාරියෙක් මෙම මහලු මිනිසා තල්ලු කිරීම නිසාවෙනි. මේ සිදුවීම වන්නේ මුළු කේරළයේම සජීවීව රූපවාහිනී වලින් බලා සිටියදීය. මේ සම්බන්ධව මහලු මිනිසාගේ මරණයට හේතු වූ තරුණ නිලධාරියාගේ తాවකාලික වැඩ තහනම් කරනු ලබනවා. එම නිලධාරියාගේ වැඩ තහනම් වූ ලිපිය බාර දෙන අවස්ථාවේදී එම ස්ථානයට තරුණ ගැහැණු ළමයෙකු පැමිණෙනවා. එම අවස්ථාවේ රූපවාහිනියේ මරණයට පත් වූ මිනිසාගේ රූපය සමග එම පුවත විකාශනය වෙනවා. මේ දකින ගැහැණු ළමයා එම පොලිස් ස්ථානයේම සිහිසුන්ව වැටෙනවා. ඒට හේතුව ඒ මරණයට පත් වී ඇත්තේ එම තරුණ ගැහැණු ළමයාගේ පියා නිසා. පොලිස් නිලධාරීන් විසින් මෙම ගැහැණු ළමයාව රෝහල වෙත රැගෙන යනවා. ඇයව පරීක්ෂා කරන වෛද්‍යවරයා පවසන ආකාරයට එම තරුණ ගැහැණු ළමයාව එක් හෝ කිහිප දෙනෙක් අතින් බරපතල ලිංගික අපයෝජනයකට ලක් වී තිබෙනවා. ඇය තම පියා සමග මෙම විරෝධතා පරීක්ෂණයට පැමිණ තියෙන්නේ මෙම අපයෝජන පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි. නමුත් ඇයට තම පියාව මෙහිදී මගහැරී තිබෙනවා. ඒ අවස්ථාවේ මේ ජානකී කියන දූෂණයට ලක් වූ ගැහැණු ළමයාට තරුණ ශිෂ්‍යයෙක් හම්බෙනවා. ඔහු සමග තමා ඇය පොලිසියට පැමිණෙන්නේ. වෛද්‍යවරිය තවදුරටත් මෙම දැරිය පරීක්ෂා කරමින් පවසන්නේ ජානකී දූෂණයට ලක් වී ඇත්තේ දින කිහිපයකට ඉහතදී බවත් DNA පරීක්ෂණයක් කිරීමෙන් අපරාධකරු තහවුරු කළ නොහැකි බවත්ය. මේ ජානකීට වයස අවුරුදු 23යි. ඇයට සිටින එකම බාරකරු ඇයගේ පියා පමණයි. පියා සමාජයට හෝ පොලිසියට මේ පවසනාට අකමැති නිසා තමයි මෙතෙක් ඇයට මෙම සිදුවීම සංගවාගෙන සිටීමට සිදුවන්නේ. මේ අතරතුර මේ පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනවා. ඒ අනුව මුලින්ම ජානකීගේ යහළුවන්ගෙන් කටඋත්තර ලබා ගන්නවා. මෙහිදී යාළුවෝ දෙන්නෙක් එක්තරා සැකකටයුතු සිද්ධියක් පිළිබඳව සාක්ෂියක් ලබා දෙනවා. ඇත්තට මේ ජානකී ඉතා සුරූපී ගැහැණු ළමයෙක්. අපි තුන්දෙනා කොවිලේ මංගල්‍යකින් පස්සේ ඒ අසල තිබෙන බේකරියකට යනවා. ඒ අවස්ථාවේ එම කඩේ සිටින තරුණ පිරිසක් සහ තවත් තරුණයන් තුන්දෙනෙකු එකතුව අපිට අනවශ්‍ය අයුරින් විහිළු කරනවා. මේ ඔස්සේ පොලිසිය මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කරනවා. ජානකී රෝහලේ සිට ගෙදර එනවා. පියාගේ අවසන් කටයුතු වලින් අනතුරුව ඇය නවතින්නේ ඇගේ මාමා සහ නැන්දා ළඟ. මෙම නිවසට ජානකීගෙන් කටඋත්තර ගැනීම සඳහා මතායුස් බේබි නමැති පොලිස් පරීක්ෂකයා පැමිණෙනවා. එදා රෑ බේකරියේදී වුණ සිද්ධියෙන් පසු යහළුවන් දෙදෙනා බසයට ඇරලවා ගෙදර යාමට සැරසෙදි තමා මට මතක් වෙන්නේ මගේ දුරකථනය නැති වෙලා කියලා. මම නැවතත් එම බේකරිය තිබුණ ස්ථානයට මගේ ස්කූටරෙන් ගියා. ඒ වන විටත් කඩේ ඇරලයි තිබුණේ. මම ඇතුළට ගිහින් ෆෝන් එක තියනවාද කියලා බැලුවා. ඒත් එක්කම මගේ මුහුණට යමක් ස්ප්‍රේ කරපු රෙදි කැබැල්ලකින් මගේ මුහුණ වැහුවා. මට සිහිය එනකොට මම රේල් පාරක් ළඟ මගේ ස්කූටරයත් එක්ක දාලා ගිහින් තිබ්බා. මම ගෙදර ඇවිත් මේ සිදුවීම තාත්තට කිව්වා. තාත්තා මගේ රෙදි ටිකත් එක්ක පුච්චලා දාලා කිව්වා මේක රහසක් විදිහටම තියන් ඉමු කියලා. ජානකීගේ කටඋත්තර වලට අනුව පොලිස් නිලධාරීන් එම බේකරිය පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ වාහනය තුල තිබූ ස්ප්‍රේ බෝතලයක් ඔවුන්ට හමු වෙනවා. මේ බේකරිය අයිතිකරුගේ අයියා ආර්.ජේ මෝල් හිමිකරුවෙක් බවයි මෙහිදී සඳහන් කරන්නේ. නමුත් පොලිසිය විසින් බේකරියේ අයිතිකරු සහ සැකකරු අත්අඩංගුවට ගනු ලබනවා. පොලිසිය ඔවුන්ට පහර දී කෙතරම් ප්‍රශ්න කළත් ඔවුන් පවසන්නේ ජානකී පවසන පරිදි කෝවිලේ මංගල්‍ය දවසේ ඔවුන් අතර බහිම්බස්වීමක් සිදු වුණත් ස්ත්‍රී දූෂණයක් තරම් වරදක් ඔවුන් කිසිසේත්ම නොකළ බවයි. නමුත් ටෝනි සහ සහායක ආනන්ද යන මේ බේකරි කඩේ දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරනවා. ජානකීගේ මාමා සහ නැන්දාද ජානකීව අතහැර යනවා. එතෙන් පටන් ජානකීගේ වගකීම් බාර ගන්නේ එදා අහම්බෙන් හමුවන තරුණයා සහ ඔහුගේ අක්කා විසින්. ඔහුගේ අක්කාද තම ස්වාමි පුරුෂයාගේ මරණයෙන් පසුව සිය මල්ලි
සමග තනිව වාසය කරන කාන්තාවක්. තනි වූ ගැහැණියකට තනියෙන් සමාජයේ ජීවත් වීමේ අපහසුතාවය මෙයින් නිරූපණය වෙනවා. ජානකීට අවශ්‍ය වන්නේ නීතියෙන් මෙම අපරාධය තමන්ට සිදු කළ පාපතරින්ට දඬුවම් කිරීම සහ තවත් ගැහැණියකට මේ නොවීමට සැලැස්වීමයි. ඒ අනුව මෙම නඩු විභාගය පැවැත්වෙනවා. ජානකීගේ පාර්ශවයෙන් රජයේ නීතිඥයෙන් පෙනී සිටියද බේකරි කරුවන්ගේ පාර්ශවයෙන් පෙනී සිටින්නේ අර ප්‍රසිද්ධ දක්ෂ නීතිඥ ඩේවිඩ්. මුලින්ම ජානකීව පරීක්ෂා කරන ලද වෛද්‍යවරියගේ වාර්තාව අනුව ඇගේ ප්‍රකාශය ඉදිරිපත් කරනවා. එහිදී ඇගේ වාර්තාව අනුව බලහත්කාරයෙන් මෙම අතවරය සිදු කළ නිසා ජානකීගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ තුවාල වී ඇති බව පවසනවා. එහිදී හරස් ප්‍රශ්න යොමු කරන ඩේවිඩ් අසනවා ඇයි ඔබ DNA පරීක්ෂාවක් නොකළේ කියලා. වෛද්‍යවරිය පවසන්නේ එවිටත් දින 3ක් ගොස් තිබු නිසා ඒ සිදු කිරීමෙන් තේරුමක් නැති බවයි. ජානකීගේ ලේ පරීක්ෂාවට අනුව ඒ අවස්ථාවේ සිහි නැති කිරීමට යම්කිසි ಔಷධයක් භාවිතා කරලා තියෙනවා. නමුත් ඩේවිඩ් කියන නීතිඥයා පවසන්නේ අමතර සතුටක් සහ වින්දනයක් සඳහා මෙවැනි ඖෂධයක් භාවිතා කළ හැකි බවත් එමගින් ලිංගාශ්‍රිත ප්‍රදේශ තුවාල විය හැකි බවත්ය. ඒ වගේම කිහිප දෙනෙක් නොවේ තනි පුද්ගලෙක් වුවද අධික ලෙස ලිංගිකව හැසිරුණොත් එවැනි තුවාල සිදුවේ හැකි බව ඔහු පවසනවා. එය වෛද්‍යවරියත් සහතික කරනවා. දෙවනුව ඩේවිඩ් නම් නීතිඥයා විසින් මතියුෂ් බේබි නම් පොලිස් නිලධාරියාව ප්‍රශ්න කරනවා. ඩේවිඩ් නම් නීතිඥයාට අවශ්‍ය වන්නේ වරද ජානකීගේ දෙසට හරවා තමන්ගේ සේවාදායකයාට යුක්තිය ඉටු කර දීමටයි. ඒ අනුව මතියුෂ් බේබි නම් පොලිස් නිලධාරියාගෙන්ද ඩේවිඩ් කියන නීතිඥයා ප්‍රශ්න කරනවා. බේකරියට මොකටද ක්ලෝරෝෆෝම්? එවිට මතියුෂ් බේබි නම් පොලිස් නිලධාරියා පවසනවා ඒ ජානකීව සිහි නැති කරන්නට භාවිතා කරා කියලා. එවිට හරස් ප්‍රශ්නයක් මගින් නැවතත් ඩේවිඩ් මෙසේ අහනවා. ඒ කියන්නේ මේක සැලසුම් කරපු ස්ත්‍රී දූෂණයක්. එසේත් නැතිනම් බේකරි කරුවන් කඩේට එන හැම කාන්තාවක්ම දූෂණය කරන්නද මේ ක්ලෝරෝෆෝම් තියාගෙන ඉන්නේ කියලා එවිට මතුෂ් බේබි පවසනවා. එහි ඇඟිලි සලකුණු බේකරි කරුවන්ගේ ඇඟිලි සලකුණු සමග සැසඳෙනවා කියලා ඒ වගේම ඒ සොයාගත්තේ ඔවුන්ගේ කාර්යකයේ තිබිලා කියලාත් කියනවා. නැවතත් හරස් ප්‍රශ්න යොමු කරන නීතිඥ ඩේවිඩ් අසනවා අපරාධකරුවන් සහ ජානකී එදින රාත්‍රියේ හමුවන්නේ අහම්බයකින්. ඔවුන් අතර ගැටුමක් ඇතිවන්නේ අහම්බයකින්. ජානකීගේ දුරකථනය අමතක වී යන්නේ අහම්බයකින්. විශේෂම කාරණය ක්ලෝරෝෆෝම් ජානකීට ස්ප්‍රේ කළ පසු තෙත රෙදි කැබැල්ලක් මගින් ජානකීගේ මුහුණ වහගෙන ඉඳ තිබෙනවා. එම රෙදි කැබැල්ල පොලිසිය මෙතෙක් සොයා ගැනීමට නොහැකිව තිබෙනවා. ඒ වගේම මෙහිදී ජානකී පවසන ආකාරයට ඇය තම නැති වූ දුරකථනය ගැනීමට නැවත මෙම බේකරියට පැමිණෙන්නේ රාත්‍රී 10 මාරත් 11 අතර කියා. ඒ අවස්ථාව වන විට මෙම බේකරියේ වසා තිබුණු බවටත් ඔවුන් පවසන්නේ CCTV දර්ශන මේ අවස්ථාවේ උසාවියට ඉදිරිපත් කරමිනි. එහිදී පැහැදිලිවම සඳහන් වනවා සිද්ධිය සිදු වූ මැයි 14 වන දින බේකරිය 9:40 වන විට වසා දමන බව. එවැනි සාක්ෂි ඉදිරිපත් කරන නීතිඥ ඩේවිඩ් තරයේ පවසා සිටින්නේ මේට බේකරි කරුවන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ඒට වෙනත් අපරාධකරුවන් සම්බන්ධ බවයි. ඉන්පසු බේකරි කරුවන් විත්ති කූඩුවට ගෙන ප්‍රශ්න කරනවා. ඔවුන්ගෙන් අසනවා ඔබලාට කොහෙන්ද මේ බේකරියට ක්ලෝරෝෆෝම් කියා. මේ කඩයක් බවත් ඇතැම් සේවාදායකින් ඇතැම් දේවල් කඩේ මගහැරී දමා යන බවත් මෙයත් එවැනි එකක් බවත් පවසනවා. ජානකී විත්ති කූඩුවට කැඳවන ඩේවිඩ් ජානකීගෙන් හරස් ප්‍රශ්න අහනවා. ඔබට ප්‍රේමතෙක් සිටිනවද? නැහැ යනුවෙන් ජානකී පවසනවා. එසේනම් වෙන්කට් කියන්නේ කවුද කියා ඩේවිඩ් අසනවා. ඒ මගේ ආයතනයේ ප්‍රධානියා. ඒ වගේම මගේ කැම්පස් එකේ ජ්‍යෙෂ්ඨයෙක්. ජානකී පවසනවා. Facebook එකේ සාදේක ෆොටෝස් පෙන්නමින් ඩේවිඩ් පවසන්නේ එය ඉටහා ගිය බවත් මෙම පින්තූරයෙන් පෙනී යන බවයි. ඒ වගේම සිද්ධියෙන් පසු ඔහුගෙන් මේ වනතෙක් ජානකීට කිසිදු දුරකථන ඇමතුමක් හෝ පණිවිඩයක් නම් ලැබී නැහැ. විශේෂම කාරණය වන්නේ ජානකී වෛද්‍යවරයෙක් හමුවීමට ගොස් තිබෙනවා. ඒ මේ පැවැත්වෙන නඩු විභාගයට දවස් 3කට කලින්. ඇය මේ සිදුවීමෙන් පසු ගැබ්ගෙන ඇති නිසාත් ගබ්සාව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මේ ජානකී සහ ඇගේ පෙම්වතෙක්ගෙන් සිදු ගැබ් ගැනීමක් නිසා ඒ තම පියාට පැවසීමට නොහැකිව එම හේතුවෙන් ජානකී විසින් මෙවැනි දූෂණයකට ලක් වූ කතාවක් නිර්මාණය කර බවත් ඩේවිඩ් නම් නීතිඥයා පවසනවා. වෛද්‍ය වාර්තාවලට අනුව ඇති වූ තුවාල අධික ලෙස ලිංගිකව හැසිරුණු නිසා ඇති වූ ඒවා බවත් මේ දූෂණයක් නොවන බවත් බේකරි කරුවන් මේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා මෙම නඩුව නිෂ්ප්‍රභා කරන බව නඩුකාරයා විසින් තීරණය කරනවා. මේ අවස්ථාවේ ජානකී හඬමින් මුළු උසාවි භූමියම දෙවනත් කරමින් කෑ ගසනවා. ඇය පවසන්නේ බොරු මට යුක්ති ඉෂ්ට කර දෙන්න කියයි. මේ දරාගත නොහැකිව ජානකී විත්ති කූඩුව තුලම සිහිසුන්ව ඇද වැටෙනවා.
ඉතින් මේ නඩු විභාගයේ අතරතුර ජානකීගේ පියාගේ මරණයට හේතු වූ වැඩතහනම් වුණු පොලිස් නිලධාරියා ජානකීව හමු වීමට උසාවි භූමියට පැමිණෙනවා. ඒ තම අතින් උණු වරදට සමාව ගන්න. නමුත් ජානකී ඔහුව හමුවීම ප්‍රතික්ෂේප කරනවා. ජානකී සුපුරුදු පරිදි තම සේවාස්ථානයේ තම රැකියා කටයුතු කරගෙන යනවා. නමුත් දැඩි මානසික ව්‍යාකූලත්වය නිසා ඇය සාමාන්‍ය පරිදි නම් ජීවත් වන්නේ නැහැ. ඊට අමතරව ඇගේ කුස තුළ වැඩිගෙන එන දරු ගැබද දිනෙන් දින විශාල වෙනවා. එයත් ඇයට මානසික වදයක්. මේ අතරතුර නැවතත් අර වැඩතහනම් වූ පොලිස් නිලධාරියා ජානකීව හමුවීමට එනවා. මේ අවස්ථාවේ තම එහෙලියන්ගේ බලකිරීම නිසා එම පොලිස් නිලධාරියාව හමුවීමට ජානකී කැමති වෙනවා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරියා පවසනවා ජානකීට නැවතත් මෙම නඩුව කැඳවා ඉහළ උසාවියෙන් සාධාරණයක් හා යුක්තියක් ඇයට ලබා දීමට ඔහුට සහාය විය හැකි බව. ඒ වගේම ජානකීගේ නැන්දා සහ මාමා ඇයව අතහැර ගියාට පසුව ඇයගේ වගකීම් බාරගත්තේ ඇයත් සමග මුල් අවස්ථාවේ පැමිණි ශිෂ්‍යයාගේ සහෝදරියයි. ඇය ඩේවිඩ් නීතිඥයා හමුවීමට පෞද්ගලිකව යනවා. ඩේවිඩ් නීතිඥයා යනු සර්ව සාධාරණ සාක්ෂි මත පදනම් වූ නඩුවලට සහභාගී වන නීතිඥයෙක්. ඔහු මේ අවස්ථාවේ උපදෙස් දෙනවා ජානකීගේ කලලේ සහ සැකකරුවන්ගේ DNA පරීක්ෂණයක් කරගන්න අභියාචනයක් හා නැවත නඩුව කැඳවන්න කියලා. ඒ අනුව මෙම නඩුව නැවත විභාග කිරීමට කටයුතු කරනවා. ඉතින් මේ අතරතුර අර වැඩතහනමට ලක් වූ තරුණ පොලිස් නිලධාරියා ඔහුගේ නම නිරෝස් ජානකීගේ සේවාස්ථානයේ ප්‍රධානියා හා කැම්පස් එකේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෙක් වුණු වෙන්කට් මුණ ගැහෙන්න යනවා. හේතුව මේ සිදුවීමෙන් පසු ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීම නිසා. අභියාචනය නැවත කැඳවන්න හැකි වුණත් ජානකීට අතවර කර පුද්ගලයා කවුද කියන්න දන්නේ නැති නිසා ඔහු පෞද්ගලික විමර්ශනයක් ආරම්භ කරනවා. ඒ අනුව ඔහු නැවත බේකරියට යනවා කිසියම් සාක්ෂියක් හොයාගත හැකි වේවිද බලන්න. එහිදී ඔහු දකිනවා බේකරියට අසල දුරකථන කඩයක් තිබෙනවා. ඒ තුලට යන ඔහු දකිනවා එහි නයිට් විෂන් සහිත CCTV පද්ධතියක් සවි කර ඇති බව. ඒ අනුව ඔහු කලින් නඩුව හැසිරු මතායුෂ් බේබි හමුවීමට පොලිස් ස්ථානයට ගියත් ඔහු එම CCTV දර්ශන දීම ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාවේ වෙනත් නඩු කටයුත්තක් සඳහා එම පොලිස් ස්ථානයටම පැමිණෙන ඩේවිඩ් නීතිඥයා මෙම CCTV දර්ශන ඉතා සූක්ෂමව ලබා ගන්නවා. එම දර්ශන නිරෝෂ් නැමැති පොලිස් නිලධාරියට ලබා දුන්නත් CCTV දර්ශන වලින් ඔහුට කිසිදු අලුත් හෝඩුවාවක් දැකගත හැකි වන්නේ නැහැ. ජානකීද මෙම CCTV දර්ශන පරීක්ෂා කරනවා. ඇයටද කිසිදු හෝඩුවාවක් හමු වන්නේ නැහැ. ඩේවිඩ් නම් දක්ෂ නීතිඥයා මෙම CCTV දර්ශන ඉතා සූක්ෂමව පරීක්ෂා කිරීමේදී ඔහු දකිනවා මෙම දුරකථන කඩේ ඉදිරිපසින් 10යි කාලට පමණ යන වෑන් රථයක වීදුරුවේ පරාවර්තනයෙන් 9:45ට වැසුවා කියපු බේකරිය 10යි කාලෙන් පසුවත් විවෘතව ඇති බව. ඒ අනුව නිරෝස් නම් පොලිස් නිලධාරියා තවත් හෝඩුවාවක් හොයා ගන්නවා. ජානකීගේ සේවාස්ථානයේ ප්‍රධානියාද එදින සිදු වූ රාත්‍රියේ ජානකීගේ දුරකථනයේ නැති වූ සහ අතවරේ සිදුණු බේකරියට ගොස් ඇති බව. ඒ බව ඔහුට පැහැදිලි වන්නේ ඒ ප්‍රදේශයේ බස් රථයක ඇති වූ ගැටුමක වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දුටු අවස්ථාවේදී. ඔහු දෙම බස් රථයේ සිටිනවා දකින නිසා ඒ CCTV නැවත පරීක්ෂා කිරීමේදී තහවුරු කරගන්නවා. ජානකීගේ ප්‍රධානියාට පහර දී ප්‍රශ්න කිරීමේදී සිදුවන්නේ හාත්පසින්ම අදාහගත නොහැකි දෙයක්. ඒ ඔහුගේ පාපෝච්චාරණයට අනුව ඔහු ජානකීට අතවරේ වුණා කියන බේකරියට ගොස් ඇත්තේ ජානකීගේ දුරකථනයේ ඔහු විසින් ඇප් එකක් ඉන්ස්ටෝල් කර ජානකීගේ පෞද්ගලික ඡායාරූප සහ කැමරාව එම ඇප් එකේ ඔන් කර අතිශය පෞද්ගලික කාරණා පවා ඔහු ඔන්ලයින් නරඹා තිබෙනවා. එක්වරම එදින රාත්‍රියේ ඔහු ඇයගේ කැමරාව ඔන් කර ඇයගේ යම්කිසි පෞද්ගලික කාරණාවක් නැරඹීමට උත්සාහ කරත් ඔහුට දැකගත හැකි වන්නේ පිරිමි නන්නා දුන්න පුද්ගලයෙක්. එම නිසා ඔහු එම දුරකථනයේ GPS ලොකේෂන් ඔස්සේ එම බේකරියට පැමිණ තිබෙනවා. මේ බව නීතිඥ ඩේවිඩ් පවසන අතර ඔහුට මෙම නඩුවට ඉදිරිපත් වීමට නීතිමය අවසර නැති බවත් ඔහුගේ යෙහෙලියක් වන නිවේදිකා නම් දක්ෂ නීතිඥවරියට මෙම නඩුව බාර දෙනවා. මාධ්‍ය ආවරණයේ මැද්දේ නැවත මෙම නඩුව පැවැත්වෙනවා. මෙහිදී මුලින්ම නිවේදිකා නම් නීතිඥවරිය විත්ති කූඩුවට කැඳවන්නේ ෆෝන් කඩේක අයිතිකරුවෙක්. ඡායාරූපයක් පෙන්වා ඔහු අඳුරනවාද කියා අහනකොට ඔහු පවසන්නේ ඔහු නිතර ඔහුගේ කඩේට එන බවත් අන්තිමට මාසයකට කලින් අම්මට අසනීපයි කියා ගෙදර ගිය බවත් ඒ යන අතරතුර දුරකථනයක් විකුණා ගිය බවත්ය. මේ තාක්
අස්ථානගත වී තිබූ ජානකීගේ දුරකථනය මේ අවස්ථාවේ හොයාගෙන තිබෙනවා. ඒ වගේම අර CCTV දර්ශන උසාවියට ඉදිරිපත් කරන නිවේදිකා නම් ලෝයර් විත්ති කූඩුවට බේකරි කරුවන්ද කැඳවා එම දර්ශන පෙන්වා අසනවා මේ 10 කාලට විවෘතව තිබෙන්නේ ඔබගේ බේකරිය නේද කියලා. ඔවුනොත් ඒ සනාථ කරනවා. මේවා මෙම නඩුව තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නිසා නැවතත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට නඩුකාරයා විසින් බලය පවරනවා. මුලින්ම ප්‍රශ්න කරන්නේ වෙන්කර නම් ජානකීගේ ආයතනයේ ප්‍රධානියාගෙන්. ඔහු IT විශේෂඥයෙක්. ඔහු පාපොච්චාරණය කරනවා ඔහු ඔත්තු බලන ඇප් එකක් ජානකීගේ දුරකථනයේ ඉන්ස්ටෝල් කරපු බවටත් ඔහු එදින රාත්‍රියේ වෙනත් පුද්ගලෙක් ඇගේ දුරකථනයකින් දුටු බවටත්. මෙහිදී අනාවරණය වෙනවා බේකරියේ සැකකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවෙක් සිටින බවත් අනිවාර්යෙන් ඔහු විසින් ජානකීව දූෂණයට ලක් කළ බවත්. එම ඔත්තු බැලීමේ ඇප් එක මගින් ලබාගත් ඡායාරූපය ඔස්සේ පරීක්ෂා කර බැලීමේදී නිගමනය වන්නේ එම බේකරියේ තවත් එක් සේවකයෙක් සිටි ඇති බවත් ඔහුට මලයාලම් හෝ දෙමළ භාෂාවක් කතා නොකළ හැකි බවත්ය. ඒ නිසා ඔහුගේ මූලික අධීරයේ මතේෂ් බේබිගෙන් කටඋත්තරයක්ද ලබා නොගෙන ඇති බවත්ය. එදින රාත්‍රියේ බේකරියේ තම දුරකථනය අමතක වී ගිය ජානකීගේ දුරකථනය මොහුට හමු වී තිබෙනවා. ඔහු නිසකවම ඇය නැවත පැමිණෙන බව දන්නා නිසා 9:45ට වැසූ බේකරිය තම අයිතිකරු සහ අනිත් ගෝලයා යනතුරු බලා හිඳ නැවත පිටිපසු දොරෙන් පැමිණ විවෘත කර CCTV කැමරාවද ආවරණය කර ජානකී පැමිණෙන තෙක් බලා හිඳ සිටිනවා. ජානකී 10:30 වන විට නැවත මෙම කඩයට පැමිණි අවස්ථාවේ මොහු විසින් මූණට ක්ලෝරෝෆෝම් ස්ප්‍රේ එකක් ගසා තෙතරදි කෑල්ලක් මූණට දමා ඇයව සිහි නැති කර ඇයට නැවතත් නිර්වින්දන බෙහෙතක් එන්නත් කර බරපතල ලෙස ලිංගික අපයෝජනයක් කර ඇය සහ ඇයගේ යතුරුපැදියේ එලෙස පාළු ස්ථානයක දමා ගොස් තිබෙනවා. මෙම අපරාධකරු තම ගමට ගොස් තවමත් සැඟවී සිටින අවස්ථාවක මෙම නීතිඥ ඩේවිඩ් විසින් ඔහුගේ ගමට ගොස් පැණි හැලෙන්න පහර දී රැගෙන විත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔහුව වැරදිකරුවෙකු බවත් ජීවිතාන්තය දක්වා සිරගත කිරීමටත් අවිධිමත් පරීක්ෂණයක් සිදු කළ බැවින් මතායුස් බේබිගේ වැඩතහනම් කිරීමටත් නිරස් නැමැති වැඩතහනම් වූ පොලිස් නිලධාරියා උසස් නිලයක් සහිතව නැවත සේවයේ පිහිටවීමටත් ජානකීගේ කුසතල සිටින දරුවාගේ කලලය මාස 7ක් පමණ නිසා එය එළියට රැගෙන රජයේ ළමා ආරක්ෂක යටතේ ඇති දැඩි කිරීමටත් අධිකරණය නියෝග කරමින් ජානකීට යුක්තිය ඉෂ්ට වෙනවා. ඉතින් මේ විදිහට මේ කතාව ඉවර වෙනවා. තවත් මේ වගේ ලස්සන ෆිල්ම් රිවිව් එකක් අරගෙන අපි නැවතත් පැමිණෙන තෙක් රැඳී සිටින්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මතක ඇතුව අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න.